අපි ආව තැනකට මේ කටාරවල හැමතැනම බාර් නෑ. ඉතින් මෙහෙ තියෙනවා ලයිසන් එකක් ගන්න ඕනේ මෙහෙ අරක්කු ගන්න නම්. ඉතින් ලයිසන් එකක් දෙන්නේ සාමාන්‍යයෙන් මෙහෙ වැඩ කරන එක්කෙනෙකුට කටාරියල් 5000කට වඩා සැලරි එකක් තියෙන එක්කෙනෙකුට තමයි ලයිසන් එකක් ගන්න පුළුවන් නේ. ඉතින් එහෙම ලයිසන් ගත්ත කට්ටිය තමයි මෙතෙන්ට ඇවිල්ලා බඩු ගන්නේ. මේ බලන්න ඉන්න සෙනග මේ පාක් එකේ සම්පූර්ණ මේ ඇවිල්ලා ඉන්න කට්ටිය ඔක්කොම ඒකට එන අය. ඒතර මේ තියෙන්නේ මේ ලොකු බිල්ඩින් එක පේනවනේ මේ ගොඩනැගිල්ල තමයි මේ ඔක්කොම ලිකර් ಜಾති මේක ඇතුලේ තමයි තියෙන්නේ. ඉතින් මට ලයිසන් එකක් නැහැ. ඉතින් මට ඒකින්ද මේක ඇතුලට යන්න බෑ. නමුත් මගේ යාළුවෙකුට ලයිසන් එකක් තියෙනවා. එයා දැන් ඇතුලට ගිහින් ඉන්නේ. ඉතින් මේක වට කරලා තියෙන හැටි බලන්න දැන් මේක මේ සාමාන්‍යයෙන් අපේ මේ ආමි කැම්ප් එක තියෙනවා වගේ තමයි වට කරලා තියෙන මේ බාබට් වයර් දාලා ඒ කියන්නේ ලොකු මේකක් මෙතන තියෙනවා. පේනවනේ සෑහෙන සෙනඟක් එනවා මෙතෙන්ට. දැන් අර මිනිස්සු ට්‍රොලි වල අරන් යනවා අරක්කු. අර හැම එක්කෙනා ට්‍රොලි අරන් යන්නේ අරක්කු තමයි අරන් යන්නේ. ඔය පේනවනේ. ඉතින් මේකත් තව අත්දැකීමක් කටාරවල තියෙන ලංකාවට වඩා වෙනස්. මේ හැමතැනම බොන්න බෑ. මේ බොන එකත් අරන් ගිහින් තමන්ගේ තැනක ඉඳන් බොන්න ඕනේ. ඉතින් මේ වගේ තැනුත් ලෝකේ තියෙනවා. මේ වගේ තැන් ලෝකේ තියෙනවා. ඉතින් මේක මං හිතනවා ඔයගොල්ලන්ට තවත් අත්දැකීමක් වෙයි කියලා.